නෙළු අධිකාරී කියන්නේ ලංකාවේ කලා ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ ඉහළින්ම යොජබුණු ගායිකාවක්. ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු අතුල අධිකාරීගේ ආදරණීය සහෝදරිය වන්නේ දැයයි. ඇය තමන්ගේ ජනප්‍රියත්වයේ ඉහළම තලයක ඉන්න අවදියේ එක්වරම කිසිදු දැනුවත් කිරීමකින් තොරවම ලංකාවේ කලා කටයුතු වලින් ඉවත් වූ බවක් දක්නට ලැබුණා. ඇයට එක්වරම කුමක් වුණාද ඇයට ආදරය කරන රසික පිරිසට පවා පුදුමය දනවන සිදුවීමක් බවට පත් වුණා. කාලයකට පසුව යළිත් ඇය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වෙලා තියෙනවා. ඇයි ගායිකාවක් පමණක් නොව ඉතාමත් දක්ෂ සංගීත ගුරුවරයක් ලෙසින්ද ආදරණීය සිසුන්ට මඟ පෙන්වන්නයක් වුණා. නමුත් පසුව ඇය කිතුදහම වැළඳගත් බවක් දසන්නට ලැබුණා. මේ වන විට ඇය සම්පූර්ණයෙන්ම ගායන ශාස්ත්‍රයෙන් ඉවත්. ඇගේ කටහඬ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ වෙනුවෙන්ම කැප කර. දෙවියන් වෙනුවෙන් පමණක් ගීතිකා ගායනයට තම කටහඬ වෙන් කර ඇති බව තමයි දැනගන්නට ලැබෙන්නේ. එසේම ඉදිරියේදීවත් නැවත කලා කටයුතු වලට එක් නොවන බව තමයි දැනගන්නට තිබෙන්නේ. නමුත් තවමත් නෙළු අධිකාරීගේ ගායනයට කටහඬට ආදරය කරන පිරිස් නම් ඇගේ මෙම තීරණය ගැන පසුවන්නේ ඉතාමත් කනගාටුවකින්.